Hello students. සමහර වෙලාවට අපි මෙහෙම කියනවනේ. මට යාව පේන්න බෑ. මට යා කතා කරන විදිය රුස්සන්නේ නෑ. මට යාගේ හැසිරීම පේන්න බෑ. මෙන්න මේ විදිහට අපි එදිනෙදා ජීවිතයේදී කතා කරනවනේ. මෙන්න මේ විදිහට මට පේන්න බෑ, මට රුස්සන්නේ නෑ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද හරියටම කියන්නේ? මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ඒක හරියටම කියලා දෙනවා. මට පේන්න බෑ, මට රුස්සන්නේ නෑ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I can't stand එක නාමපදයක් හෝ ක්‍රියාපදයක් යෙදීමෙන්. අපි examples මොනවාද කියලා බලමු. examples වලට යන්න කලින් මම ඔයගොල්ලන්ට හැමදාම වගේ මතක් කරනවා වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකන් skip නොකර බලන්න. ඒ වගේම Everford Academy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝස් ඔයගලන්ට ඉක්මනින් බලා ගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. හරි, අපි යමු වීඩියෝ එකට. I can't stand your brother. මට ඔයාගේ සහෝදරයා පේන්න බෑ. I can't stand liars. මට බොරුකාරයෝ පේන්න බෑ. I can't stand your lies. මට ඔයාගේ බොරු රුස්සන්නේ නැහැ. I can't stand living here. මට මෙහෙ ඉන්න රුස්සන්නේ නැහැ. I can't stand your attitude. මට ඔයාගේ ආකල්ප රුස්සන්නේ නැහැ. I can't stand loud music. මට ഘോഷාකාරී සංගීතය පේන්න බෑ. I can't stand waiting in traffic. මට රථවාහන තදබදේ ඉන්න එක රුස්සන්නේ නැහැ. I can't stand being ignored. මට නොසලකා හරිනව රුස්සන්නේ නැහැ. I can't stand people who lie. මට බොරු කියන මිනිස්සු පේන්න බෑ. I can't stand the smell of garbage. මට කසල සුවඳ පේන්න බෑ. I can't stand watching horror movies. මට බියකරු චිත්‍රපට බලනව පේන්න බෑ. I can't stand his constant whining. මට ඔහුගේ නිතරම කන් කෙඳිරි ගෑම පේන්න බෑ. I can't stand her fake smile. මට ඇගේ බොරු හිනාව රුස්සන්නේ නැහැ. I can't stand the way he talks. මට ඔහු කතා කරන විදිය පේන්න බෑ. I can't stand cold weather. මට සීතල කාලගුණය පේන්න බෑ. I can't stand noisy neighbors. මට ഘോഷාකාරී අසල්වැසියන් රුස්සන්නේ නැහැ. I can't stand the taste of bitter coffee. මට තිත්ත කෝපි රස පේන්න බෑ. I can't stand being late. මට පරක්කු වෙනව පේන්න බෑ. I can't stand crowded places. මට සෙනග පිරුණු තැන් පේන්න බෑ. I can't stand dishonest people. මට වංක මිනිස්සු පේන්න බෑ. I can't stand loud chewing noises. මට සද්දෙන් හපන හඬ පේන්න බෑ. I can't stand waiting in long lines. මට දිගු පෝලිම් වල ඉඳීම පේන්න බෑ. I can't stand messy rooms. මට අපිරිසිදු කාමර පේන්න බෑ. I can't stand how he brags all the time.
මට ඔහු නිතර පුරසාරං කියන විදිය පේන්න බෑ. I can't stand slow internet. මට මන්දගාමී අන්තර්ජාලය පේන්න බෑ. I can't stand unnecessary drama. මට අනවශ්‍ය නාටක පේන්න බෑ. I can't stand rude customer service. මට නරක පාරිභෝගික සේවාව පේන්න බෑ. I can't stand being misunderstood. මට වැරදි ලෙස තේරුම් ගන්නව රුස්සන්නේ නැහැ. I can't stand unfair treatment. මට අසාධාරණ සැලකිල්ල පේන්න බෑ. I can't stand people who gossip. මට ඕපදූප කතා කරන මිනිස්සු පේන්න බෑ. I can't stand getting up early. මට වෙලාසනින් නැගිටීම පේන්න බෑ. I can't stand being underestimated. මට අවතක්සේරු කිරීම පේන්න බෑ. මෙන්න මේ විදිහට මට පේන්න බෑ, මට රුස්සන්නේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කියන්න දැන් ඔයගොල්ලන්ට පුළුවන්. මේ වාක්‍ය රටාව නැවත නැවත අහුම්කම් දෙන්න ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඔයාලට මතක් වෙන මේ වාක්‍ය රටාවට අදාළ තවත් අලුත් එක්සැම්පල්ස් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට, ඔයා දන්න කෙන අයට මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ පැටර්න් එක ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලන්ගේම එක්සැම්පල්ස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී සුබ අනාගතයක්. See you again. Bye bye.